යානන්ගේද පුත්‍රයානන්ගේද ශුද්ධාත්මයානන්ගේද නාමෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදයත් දෙවිපාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන් වහන්සේගේ සහභාගිකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. සුරලොව දෙවින්දොට මහිමය හිමි වේවා. Tutti che mu passes,
දේව ප්‍රකාශනය අපොස්තුලවරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් කොටසකි. සියල්ලෝ ශුද්ධාත්ම ඥානයෙන් පූර්ණ වී අන්‍ය භාෂා වලින් කතා කරන්නට වන්හ. තවද පෙන්තෙකොස්තේ දිනය පැමිණි කල ඔහු සියල්ලෝ එක් තැනක රැස්ව සිටියහ. එකල සෙද සුළඟක් හමන්නාක් වැනි හදක් හදිස්සිය නහසින් නික්මා වූණේය. ඔවුන් හිඳගෙන සිටි ගෙය මුළුමැතින්ම එයින් පිරී ගියේය. ගිනි දළු වැනි දෙවි බෙදී ගොස් ඔවුන් එකිනෙකා මත පිහිටනු ඔවුන්ට පෙනිණි. ඔහු සියල්ලෝම ශුද්ධාත්ම ඥානයෙන් පූර්ණ වී ආත්මඥානන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂා වලින් කතා කරන්නට පටන් ගත්හ. එකල මිහිපිට හැම රටකින්ම පැමිණි බැතිමත් යුදෙවරු ජෙරුසලමෙහි සිටියහෝය. මේ ශබ්දය ඇසුණු කෙනෙහිම සමූහය එක්රැස් වූහ. එම කතා ඔවුන් එකිනෙකාට තම තමන්ගේ මව් බසින් තේරුම් ගත හැකි ලෙස අසුවෙන් ඔහු වික්ෂිප්ත වූහ. ඔහු සියල්ලෝ පුදුවෙන් පුදුමයට පත්ව. බලන්න මේ කතා කරන සියල්ලෝ ගලිලයෝ නොවෙද්ද. අපට හුරු පුරුදු අපේම බසින් ඔවුන් කතා කරනු අප එකිනෙකාට එසෙන්නේ කෙසේද. පාතිවරුන්ද මෙදාවරුන්ද එළම්වරුන්ද මෙසොපොතේමියාවෙහිත් ජුදය සහ කපදෝකියෙහිත් පොතස්ය සහ ආසියාවෙහිත් පිරීගය සහ පම්පීලියායෙහිත් මිසරය සහ සිරිනය අවට ලිබියේ ප්‍රදේශවලත් වන මේකි දේශාවසින්ද රෝමෙන් පැමිණි අමුත්තන් වන ජුදෙවරුන් හා ජුදෙව් ආගම වළදාගත් වුන්ද ක්‍රිතාවරුන් හා අරාබිවරුන්ද වන අපි අපේම භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කතා කරනු අසම්හ යයි කීහ. දේවාක්‍යසේය. ඔබ වහන්සේගේ ස්පිරිතු එවා වලතල අලුත් කරමන මාගේ සිත සමිඳුන් පසසන්න මාගේ දෙවි සමිඳුනි ඔබ ඉතා උතුම්ය ඔබ තද මහිමෙන් සජිතනසේක සමිඳුනි ඔබ කර්මාන්තක පුනවිත කාලද ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක. දෙවන දේව ප්‍රකාශනය ශුද්ධ වූ පාවුලෝතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද පළමු වන හසුනෙන් උපුටාගත් කොටසකි. එකම ආත්මයානන් තුළ එකම ශරීරයක් වන ලෙස ප්‍රසාද ස්නාපනය ලැබෙමු. එබැවින් දේවාත්මයානන් කරුණු කොටගෙන කතා කරන කිසිවකු ජේසුස් වහන්සේ සාපලත් කෙනෙක් යයි නොකියන බවද ශුද්ධාත්මයානන් කරුණු කොටගෙන මිස ජේසුස් වහන්සේ සමිදානන් වහන්සේ යයි කීමට කිසිවකුට නොහැකි බවද මම ඔබට තරයේ කියා සිටිමි. විවිධාකාර දීමනා ඇතත් සිටින්නේ එකම ශුද්ධාත්මයානෝය. විවිධාකාර සේවා ඇතත් සිටින්නේ එකම සමිදානන් වහන්සේය. විවිධාකාර දේව බල ක්‍රියා කරත් සිටින්නේ සියල්ලන් තුල ක්‍රියා කරන එකම දිව්‍යන් වහන්සේය. අන්‍යෝන්‍ය යහපත සඳහා එකිනෙකාට ආත්මයානන්ගේ ප්‍රකාශ වීමක් දී ඇත. මනුෂ්‍ය ශරීරයෙහි බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ලම එකම ශරීරයක් වන්නක් මෙන් ක්‍රිස්තුන් වහන්සේත් එකම ශරීරයක් වන සේක. මන්ද ජුදෙවරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා වහලුන් හෝ නිදහස් අය හෝ වේවා අපි සියල්ලොම එකම ආත්මයානන් තුල එකම ශරීරයක් වන ලෙස බෞතිස්ම ස්නාපනය ලැබෙමු. අපි සියල්ලොම එකම ආත්මයානන්ගෙන් පානය කර සිටිමු. දේව වචනය මෙසේය.
හිතතුමන් තුළ ප්‍රාදර සහෝදර සහෝදරියනි ඔබ අතරට පැමිණීමට ලැබීම සතුටක්. අද අපි විශේෂ මංගල්‍යයක් සාන්ත සභාවේ පවත්වනවා. ඔබත් කිතුුණු සංඝයක් හැටියට කරුණු කාරණා රාස්‍යයක් අද ඉෂ්ට සිද්ධ කරනවා. සාන්ත සභාව අද ශුද්ධාත්මා ගමන මංගල්‍ය පෙන්තකොස්ත මංගල්‍ය සමරනවා. අද මේ පියර්ස වෙනිත්සියා කිතුුණු ලාංකීය කිතුුණු පවුලේ ඔබ අපෝස්තුලවරුන්ගේ රාජේශ්වරියගේ මංගල්‍ය හෙවත් ඔබගේ කිතුුණු කමේ මංගල්‍ය හෙවත් ඔබගේ කිතුුණු සංඝයේ මංගල්‍ය පවත්වනවා. ඔබේ අපේ දරුවන් අද කීප දෙනෙක් ජේසුව පරමු වරට ලබනවා. සුද්ධාත්ම ආලේපය තුළ අබුරුදි ආලේපය තවත් අය ලබනවා. ස්ප්‍රීතු සාන්තු වහන්සේ වැඩවදාල පෙන්තකොස්ත දවසේ ලූක්තුමා සඳහන් කරනවා නමින් දෙවමෑනියෝ හිටිය කියලා නමක් හැටියට සඳහන් කරන්න දෙවමෑනයන්ගේ නම විතරයි. ඒකෙන් අපට පේනවා ඒ නම විශේෂ වුණා විශේෂ වෙච්ච නිසායි සඳහන් කළේ. අපෝසුළුන්ගේ ක්‍රියාපොතේ පළවන පරිච්ඡේදය 14 වගන්තිය කියනවා. මේ සියලු දෙනා ස්ත්‍රීන්ද ජේසුස් වහන්සේගේ මෑණියන් වූ මරියතුමියද උන්වහන්සේගේ ඥාති සොහොයුරන්ද සමග එක්සිත්ව නොකඩවා යාඥාවේ නිරත වූහ කියලා. ඇයි ඕතුමියගේ වැඩ විසීම වැදගත් වෙච්ච නිසයි. අහම්බයක් නෙමෙයි. හිටිය නිසා එතන හිටිය නෙමෙයි. එතුමිය එතන සිටිය යුතු වුණා. සභාව ආරම්භ වෙච්ච ඒ මහා භාග්‍යවත් මොහොතේ බලන්ඩ ක්‍රිස්තු උත්පත්තිය හෙවත් බෙත්ලෙහෙමෙන් පස්සේ සුද්ද ලියවිල්ල දෙවමෑණියන්ව අමතක කරලා දාන්නේ නෑ. ස්වාමින් වහන්සේගේ ජීවිතය එහි සෑම වැදගත් අවස්ථාවකම සභාව එක්කලා ඕතුමිය ඉන්නවා. ඕතුමිය ඉන්නවා කානාවේ. බෙත්ලෙහෙමින් පස්සේ කානාවේ හම්බ වෙනවා. කල්වාරියේ හම්බ වෙනවා. ඊට පස්සේ අද දවසේ පෙන්තකොස්ත මංගල්‍ය දවසේ අපෝස්තුලවරුන් එක්කලා සභාව එක්කලා ඕතුමිය යාඥාවේ යෙදී සිටිනවා. ක්‍රිස්තුස් වහන්සේව ලෝකයට ගෙන මහිලාවිය. උන්වහන්සේගේ සභාව ජාතීන්ට ප්‍රකාශ වූ අවස්ථාවේදී ඒ කියන්නේ පෙන්තකොස්ත මංගල්‍ය දවසේ. මොකද එදා තමයි බයෙන් වෙවුල හිටිය අපොස්තුලවරු ජේසුගේ මරණයෙන් පස්සේ අපි තනි වුණා. අපිවත් අල්ලගෙන යයි අපිව මරයි කියලා හැංගි හිටිය අය මේ ස්ප්‍රීතු සාන්තු වහන්සේ ආමයන් පස්සේ ලොකු පෙරලියක් ලොකු වෙනසක් ලොකු නිර්භීතකමක් මරණයෙන් කෙලවර වුණු නිර්භීතකමක් හිස සොල්දාදුවාගේ කඩුවට දෙන්න තරම් වූ නිර්භීතකමක් ලේන් ස්වාමින් වහන්සේට ඇති ආදරය සනිටුහන් කරන්න තරම් නිර්භීත වූ විශ්වාසයක් එදායින් පස්සේ තමයි අදින් පස්සේ තමයි පෙන්තකොස්තෙන් පස්සේ තමයි ඇතිබුණේ. ඒ නිසා සාන්ත සභාව දකිනවා දෙවමෑණියන්ගේ ජීවිතයේ සභාවේ ජීවිතයේ අතර සම්බන්ධකමක්. බෙත්ලෙහෙමේදී දෙවමෑණියෝ සුද්ධාදන් වහන්සේව ලබාගෙන ජේසුව ලෝකයට දුන්නා. පෙන්තකොස්ත දවසේදී සාන්ත සභාව ශුද්ධාත්මයාණන්ව ලබාගෙන ක්‍රිස්තුස් වහන්සේව ජාතීන් වෙතට අරන් යනවා. බලන්න ඒ දෙක සමානයි. දෙවමෑණියන්ගේ ජීවිතයේ සභා ජීවිතයේ සමානකමක්.
ඒ නිසා තමයි සභා පියවරු කිව්වේ. පුනපුනා කිව්වේ දේවමෑණියෝ සභාවේ ආකෘතිය කියලා. තීපුස් එක්ලේසියේ සභාවේ ආකෘතිය. ඒ කියන්නේ ඒගොල්ලෝ කිව්වා සාන්ත සභාවේ අපි කොහොමද ජීවත් වෙන්න ඕනෑ කියලා දෙව්මෑණියන්ගෙන් අපි දකිනවා. එතුමියගෙන් අපි ඉගෙන ගන්නවා. එනිසා එතුමිය අපට පෙන්නුම් කරනවා සාන්ත සභාව කොයි වගේ වෙන්නට ඕනැද කියලා. ඒ නිසා අපි කියනවා එතුමියට සුද්ධාත්මයන් වහන්සේගේ මාලිගාව කියලා, පෙන්තකෝස්තයේ මහිලාවිය කියලා. ඕතුමියගේ ජීවිතයේ දකින්න කාරුණු කාරණා අතර ගක් තියෙනවා. එක කාරණා දෙකක් ඔබ ඉදිරියේ තබන්නට මම කැමතියි. එකක් සාක්ෂි දැරීම, අනිත් එක සමගිය හෙවත් එක්සත්කම. වැදගත් අංශ දෙකක්. සාක්ෂි දැරීම. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, සාන්ත සභාවේ ප්‍රසිද්ධ දූත මෙහෙවර පෙන්තකොස්ත දවසෙන් තමයි ආරම්භ වුණේ. ක්‍රිස්තුස් වහන්සේගේ මෙහෙවර සභාව තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වන ආකාරය මේ මංගල්‍ය තුළින් අපි දකිනවා. අපොස්තුලවරු නිර්භීතව සුද්ධාත්මයන් වහන්සේගෙන් පිරුණයෙන් පස්සේ ඒ ඇතිවන පිබිදීම, ඒ ඇතිවන පුනරුදය එළියට ගිහිල්ලා රටවල් වල නැව් නැගලා ජේසුව ප්‍රකාශ කරන්න හැම තැනම ගිය නිසා, ඉතාලියටත් ආපු නිසා, ජෙරුසලමේ ඉඳලා ඉතාලියටත් ආපු නිසා සාන්ත සභාව සෑම තැනම එක පවුලක් හැටියට පැතිරුණා. එනිසා මේ මංගල්‍යයේදී මම දකිනවා ලස්සන වචන දෙකක්. proclamare, testimoniare. To proclaim and to bear witness. Proclaim කියන්නේ හැංගි නෙමෙයි. Proclaim කියන්නේ ප්‍රසිද්ධිය. බය නැතිව ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කිරීම. එකිනෙකා ලැබපු කැඳවීම අනුව. දෙව්මෑණියෝ නැවුනැක්ගෙන රටවල් වල ගියේ නැහැ. එතුමියගේ ජීවිතයෙන් එතුමිය සාක්ෂි දරුවා. අපෝස්තුලවරු නැවුනැක්ගා. රටවල් වල ගියා. කඩුවට බෙල්ල තිබ්බා. ජීවිතය පූජා කරලා එක එක්කෙනා ලබපු කැඳවීම අනුව ස්වාමීන් වහන්සේට සාක්ෂි දැරුවා. වචනයෙන්, ජීවිතයෙන්, ඒ කියන්නේ හැදියාවෙන් සහ ක්‍රියාවෙන්. To proclaim and to bear witness. ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න උන්වහන්සේව සමහර අයට කැඳවීම ලැබෙනවා. අන් අයට කැඳවීම ලැබෙනවා තමන්ගේ ජීවිතය තුළින් උන්වහන්සේට සාක්ෂි දරන්න. Dobbiamo proclamare Gesù e rendergli testimonianza. Questo è il messaggio della Pentecoste. අද අබුරුද්‍යාලේපේ ලබනවා අපගේ වැඩිහිටි දරුවෝ. අබුරුද්‍යාලේපේ අපට මතක් කරනවා අපි දැන් පසු බසින්න කිතුනුවන් නෙමේ, හැංගි ඉන්න කිතුනුවන් නෙමේ, අපි වැඩිහිටි කිතුනුවන්, පරිණත කිතුනුවන්. ඒක අපි හැමදාම මතක් කරගන්නට ඕනේ. හැංගෙන පසු බසින, තමන්ගේ වැඩ කරන්නේ නැතුව වැඩ කරන අයව විවේචනය කරන අය නෙමෙයි. බලන්න අවාසනාවකට අපි දකිනවා අපේ ලංකාවේ බොහෝ විට දේවස්ථානයට ගියාම සමහර වෙලාවට වත්තේ, සමහර වෙලාවට ගස්වලට මුවා වෙලා
සමහර වෙලාවට පල්ලියේ කණුවලට මොවා වෙලා හැංගි හත්තර කියෝ සමහර අය hina වෙවි කතා කර කයිවාරුග ගහ. එහෙම දිව්‍ය පූජාවට සම්බන්ධ වෙන්න බෑ. මනස එක්ලස් කරගෙන තමයි දිව්‍ය පූජාවට සම්බන්ධ වෙන්නේ. අවධානය බිඳුණු සිතක්, විසිරුණු සිතක් ඇතිව දෙවියන් වහන්සේට ලං වෙන්න බෑ. මනස එක්තැන් කරගන්නට ඕනේ. බොඩි මයින්ඩ් ස්පිරිට් ගතින් මනසින් ස්පිරිටුවෙන් සම්පූර්ණයෙන්ම. ඒ නිසා තමයි අපි කියන්නේ මෙහි ප්‍රශ්නයක් නැහැ. මේ දේවස්ථාන ලොකුයි, අපි ඇතුළට එනවා. අපි දකින්න ඕනේ, අපි ඇහෙන්න ඕනේ, අපි සහභාගී වෙන්න ඕනේ. නැත්නම් අපි දේවදූතයෝ නෙමෙයි කොහේ හරි මේ පූජාව යනවා අපි සතැම්ම ගානක් එහා ඉඳලා වීඩියෝ ස්ක්‍රීන් එකකින් බලනවා. සුද්ධවන්තයන්ට පුළුවන් වෙයි එහෙම සහභාගී වෙන්න. අපිට අමාරුයි. අපි ලං වෙන්න ඕන, අපි දකින්න ඕන, අපි ඇහෙන්න ඕන. අනිත් අය ඩිස්ටර්බ් කරන්නේ නැති තැනක ඉන්න ඕනේ. මනසේ අනිත් දේවල් තියාගෙන ඉන්න බෑ. අර වැඩේ මේ වැඩේ ගෙදර වැඩේ සේරම අයින් කරලා සාක්ෂි දැරීම, ඔවුන් වහන්සේව ප්‍රකාශ කිරීම. ලොයලාහි ශුද්ධෝ ඉග්නාසියුස් මුනින්ද්‍රයා කියනවා ජේසුව හම්බෙන්න ගියාම ප්‍රශ්න 3ක් අහන්න කියලා. මොකද ප්‍රශ්න 3? ඔබ මොනවාද ජේසු වෙනුවෙන් අතීතයේ කළේ? ඔබ මොනවාද ජේසු වෙනුවෙන් දැන් කරන්නේ? ඔබ මොනවාද ජේසු වෙනුවෙන් අනාගතේ කරන්න බලාපොරොත්තු වෙන්නේ? ප්‍රශ්න 3ක්. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ඔබ හිතනවාද මේ ලෝකයට අපිව ගෙනල්ලා තියෙන්නේ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා මැරිලා ඵලයල්ලා කසාදයක් කරගන්නිල්ල. අපි සමහර අය අහනවා ගැඹුරු ප්‍රශ්නයක්. ජීවිතයේ අර්ථය මොකද්ද? ඇයි මං මේ ලෝකෙ ඉපදුනේ? දෙවියන් වහන්සේ ඇයි මාව මේ ලෝකෙට ගෙනාවේ? හොඳට සපවත් ජීවිතයක් ගත කරලා, හොඳ අධ්‍යාපනයක් ලැබලා, කසාද රස්සාවක් කරලා, කසාද බැඳලා, දරුවන් බිහි කරලා, ඒගොල්ලන්ටත් අනාගතයක් ලබා දීලා මැරිලා යන්න වැඩක් නැහැනේ. ඕකට අපිව මේ ලෝකෙට ගෙනල්ලා වැඩක් නැහැනේ. නෑ අපිව මේ ලෝකෙට දෙවියන් වහන්සේ ඔය මං කිව්ව අනිත් හැම දෙයක්ම මේ ලෝකේ ජීවත් වෙනවා නම් ඉබේම සිද්ධ වෙන්න ඕන දේවල්. හැබැයි දෙවියන් වහන්සේ අපිව මේ ලෝකෙට ගෙනාවේ ඒ සඳහා නෙමෙයි. දෙවියන් වහන්සේ අපිව මේ ලෝකෙට ගෙනාවේ ඊට වඩා ලොකු කාර්යයක් ඉටු කරන්න. ලොකු කාර්යයක්. අවාසනාවකට අපි කී දෙනාගෙන් කී දෙනාද ඒ කාර්යයට 105කින් අවබෝධ කරගෙන දායක වෙන්නේ? 110කින් අවබෝධ කරගෙන සහභාගී වෙන්නේ කීයෙන් කී දෙනාද? ප්‍රියාදර සහෝදර සහෝදරීන්, අපිව මේ ලෝකෙට ගෙනල්ලා තියෙන එක විශේෂ කැඳවීමක් සඳහා. සමහරවිට ඒ කැඳවීම මොකද්ද කියලා අපිවත් දන්නේ නැහැ. හරියට යාඥාවෙන් අවබෝධ කරගත්තේ නැත්නම් අපරාධේ. අපි මැරිලා ගියාම යේසුස් අපිට කියයි මෙන්න බලන්න ඔබ මම මේ ලෝකෙට ඉපැද්දෙව්වේ මේ කාරණාව සඳහායි. එතකොට අපි එහා උන්වහන්සේගේ ස්වාමීන් වහන්සේ මට කිව්වේ නෑනේ මේක මට ලියලා දුන්නේ නෑනේ. මට හීනෙන් ඇවිල්ලා පෙන්නුවේ නෑනේ. යේසුස් කියේ නෑ මං පෙන්වන්න ඕන විදිහට පෙන්නුම් කළා. ඕන තරම් පෙන්නුම් කළා. හැබැයි ඔබ වෙනත් දේවල් කල්පනා කර හිටියේ. වෙනත් කතාවලට ඇහුම්කන් දීදී හිටියේ. වෙන ආශාවල් පස්සේ දුහ හිටියේ. ඉතින් කොහොමද ඔබ තේරුම් ගන්නේ? මම ඔබට සලකුණු දුන්නා. ඔබ වටහා ගත්තේ නෑ. මොකද distracted mind, විසිරුණු සිත. distracted mind. ඒ නිසා අද මේ සප්‍රසාද ලබන දරුවන්ටත්, අභිවෘද්ධිය ලබන දරුවන්ටත් ලොකු අභියෝගයක් තියෙනවා මේ වගේ රටක අද කාලේ ජීවත් වෙන එකට. නිකන් ජීවත් වෙලා ලොකු ඉගෙනගෙන හොඳට රස්සාවක් කරලා කසාද බැඳලා ඊට වඩා දෙයක් ජීවිතේ නැද්ද කියලා මේ දරුවෝ සහ ඔවුන්ගේ දෙමව්පියෝ අහන්න ඕනේ. බලන්න දැන් අපි කියනවනේ අද මේ
ලෝකෙ කොච්චර දියුණු වෙලාද AI යුගය කියලා අපි කියනවනේ. එක දේවල් අපිට කියන්න පුළුවන් නේ ටෙක්නෝලොජි දියුණු වෙලා ලෝකය. හැබැයි මේ බලන්න මේ දේවස්ථානය මේ වගේ දේවස්ථානයක් අද හදන්න පුළුවන්ද මෙච්චර දියුණු වෙච්ච ලෝකෙක අපි ඉඳලත් ටෙක්නෝලොජි එක මෙච්චර AI යුගයේ මේව කරන්න පුළුවන්ද? මගේ අම්මේ ඒවා නැති පහසුකම් නැති විදුලි බලය නැති ප්‍රවාහන පහසුකම් නැති මුදල් හදල් හිඟ මේ වගේ අලුත් සිමෙන්තිද අරකද මේකද මන් දන්නේ නැති යුගයේ මිනිස්සු මෙව්වා කරේ කොහොමද? ඒගොල්ලන්ට තිබුණ විශ්වාසය. ඒගොල්ලෝ දැනගත්තා ජීවිතය කියන්නේ කාලා බීලා ඉඳලා වැඩක් නෑ. ඊට වඩා දෙයක් මම ජේසුස් වෙනුවෙන් කරන්න ඕනේ. ඒගොල්ලෝ ඉස්සරහට ආවා පවුල් පිටින්. ඔව් ඒගොල්ලන්ට හැකියාව තිබුණා ඒගොල්ලන්ගේ හැටියට. හැබැයි ඒගොල්ලෝ එකතු වෙලා හොඳ හිතින් ස්වාමින් වහන්සේ වෙනුවෙන් පරිත්‍යාග කළා. ස්වාමින් වහන්සේ වෙනුවෙන් සහ දිලිඳු අය වෙනුවෙන් සාන්ත ස්වභාව වෙනුවෙන් සහ දිලිඳු අය වෙනුවෙන් ස්වාමින් වහන්සේ අපිට ඔබට යමක් දීලා තියෙනවා නම් ඔබට වැඩි යමක් දීලා තියෙනවා කියලා ඔබ හිතනවා නම් ලංකාව අයට වඩා ඔබට වැඩි යමක් දීලා තියෙනවා කියලා හිතනවා නම් අහන්න ජේසුගෙන් ඇයි ජේසුනේ මට මේ වැඩි යමක් දුන්නේ වැඩි අවස්ථා දුන්නේ නිකන් මට වැඩිපුර තව බැංකුවේ තවත් මුදලක් දාගන්න වැඩිපුර දුන්නේ නැත්නම් වැඩි යමක් ෂර්ට් එකක් වැඩිපුර ගන්නද මේක දුන්නේ එහෙම නැත්නම් ඔබ වහන්සේ වෙනුවෙන් සහ අසරණ අය වෙනුවෙන් මේවා නැති අය වෙනුවෙන් අපි එහෙම හිතන්න ඕන මගේ ළමයා වගේම එහෙම නැති ළමයෙක්ට මට උදව් කරන්න පුළුවන්ද පොත් ටිකක් ඇඳුමක් ඇයි එහෙම සිතක් අපිට පහළ වෙන්නේ නැත්තේ ඇයි අපේ දෙමව්පියෝ එහෙම හිතන්න අපිව හුරු කරේ නැත්තේ ඒ නිසා මෙතන මේ ජේසුව ලබන සහ අබෘදියාලප ලබන දරුවන්ගේ දෙමව්පියන්ටත් ලොකු වගකීමක් පැවරෙනවා ඔබේ ජීවිතයෙන් දරුවන් දකින්න ඕනේ මේ ලෝකේ මිල මුදල් වලට හැම දෙයක්ම කරගන්න බෑ අවසානයේ සතුට ලබන්න බෑ මිල මුදල් වලින් ඒක මේ ලෝකයේ ස්වභාව දහම නැවත පුනා අපට කියලා දීලා තියෙනවා ඕනේ තරම් කොච්චර මිල මුදල් තිබුණත් මේ ඉතාලිය කී දෙනෙක් මැරුණද කොවිඩ් නිසා මුදල් තිබිලා මොනවටද ජීවිත නැති වුණා මුදල් වලට හැමදේම කරන්න බෑ ඊට වඩා දෙයක් මුදලට කරන්න බැරි හුඟක් දේවල් තියෙනවා අපි ඉගෙන ගන්න ඕනේ දරුවන්ට උගන්වන්න ඕනේ වචනෙන් විතරක් නෙමෙයි ක්‍රියාවෙන් දරුවෝ දකින්න ඕනේ ප්‍රශ්න තියෙනවා තමයි පවුල් වල දෙන්නෙක් එකට ජීවත් වෙනකොට ප්‍රශ්න තියෙනවා හැබැයි යම තාත්තා පොඩ්ඩක් බහින් බස් වුණා මොන දික් කරන් හිටියා ගොරක කෑල්ල වගේ හැබැයි හවස වෙනකොට ඇවිල්ලා පොඩ්ඩක් කතා කරලා ඒකක් දීලා දරුවෝ දකින්න ඕනේ ඒතර තමයි ඒගොල්ලන්ට ඇති වෙන්නේ විවාහ ජීවිතය කියන්නේ ප්‍රශ්න තියෙනවා හැබැයි බලන්නකො මම අම්මා ජීවත් වෙච්ච විදිය මගේ තාත්තා ජීවත් වෙච්ච විදිය ඒගොල්ලෝ තේරුම් ගත්තා ඒගොල්ලෝ සමාව දුන්නා ඒකයි ලොකුම තෑග්ග ඔබ දෙවියන්ට දෙන්න ඕනේ ඒ පළවෙනි ලකුණ සුද්ධාත්මයන්ගේ වැඩ විසීමේ අනිත් ලකුණ තමයි සමගිය ඒකත් බොහොම වැදගත් ජෙරුසලමේ උඩුමහල් මැදුර බලය පිළිබඳ සුද්ධාත්ම බලය පිළිබඳ සිදුවීම පමණක් නෙමෙයි එය සමගිය පිළිබඳ සිදුවීමක් ඔවුන් හිටියේ එක්සිත්ව දෙවමෑණියන් එක්කලා පෙන්තකොස්තය සිදුවන්නේ එක්සත්ව සිටින විටයි එක්සිත්ව සිටින විටයි එකමුතුව සිටින විටයි සමගිය තියෙන තැනයි බෙදීම් නෑ එදිරිවාදිකම් නෑ ආත්මාර්ථය නෑ පංගු බේදය නෑ දෙවමෑණියන්ගේ වැඩ විසීම අපොතුලුන් එක්කලා මුළු සභාවේ එම එකමුතුකම තවත් උපනැංවා ඒකමුතුකම තවත් වැඩි වුණා සමහර වෙලාවට අපිට අපි අහනවා ඇයි මේ ලංකාවේ අය කොහෙද එකතු වෙන්නේ එතන කොළමල
අපි අහලා තියෙනවනේ මේ සමහර අය කියනවා මේ ඔන්න දැන් ලංකාවේ යන්න අර හෝල් එක දෙන්නේ නැහැ මේ හෝල් එක දෙන්නේ නැහැ වුන් ගියාම බොනවා ගහ ගන්නවා මේ මොකක් හරි පොඩි ෂෝ එකක් අරක මේක ඕගනයිස් කරපුවම අය කියනවා දැන් නම් මේ ලංකාවට අර හෝල් එක දෙන්නේ නැහැ මේ හෝල් ඇයි ගියාම ඒ බාගලට අපේ ඥාන වලින්ම එනවද දන්නේ නැහැ ඒක මතක තියාගන්නට ඕනේ සාන්ත සභාව කියන්නේ හැමෝගේම තැනක් මේක හැමෝගේම මහගෙදර මෙතනට හැමෝම එන්න පුළුවන් අපිට බෑ කිසි කෙනෙකුට කියන්න ඔබ පව්කාරයා ඔබ මෙහෙම මම එහෙම කියන්න බෑ අපිට අපි කොහොමද කියන්නේ මෙතනට හැමෝටම එන්න පුළුවන් ભેදය ඇති කරන්නේ යක්ෂයා ඒක මතක තියාගන්න ඕනේ ග්‍රීක් භාෂාවෙන් යක්ෂයාට කියනවා දියාබොලොස් කියන්නේ the one who scatters විසුරුවා හරින්නා එතකොට කොහෙද ભેදය තියෙන්නේ ඒක යක්ෂයාගේ ක්‍රියාවක් කොහෙද එකමුතුකම තියෙන්නේ ඒක ආත්මයන් වහන්සේගේ දායාදයක් fruit of the spirit ආත්මයන් වහන්සේගේ ඵලයක් සමගිය එකමුතුකම එනිසා අපි ඒකත් ලංකාවේ අය ඉන්න හැම තැන්වලම අපි කියනවා මේක එකමුතුකම පිළිගැනීම ඒක මතක තියාගන්න ඕනේ සමහර අය ඔව් දුර්වලකම නිසා සමහර අය කියනවා ඔබ මාව පිළිගත්තේ නෑ නේද මම යනවා එන්නේ නෑ ඔබ මට කියවීමක් දුන්නේ නෑ නේද මම යනවා එන්නේ නෑ මගේ දරුවාට ඉටිපන්දම දුන්නේ නෑ නේද ඒකත් වැරදි අපි පල්ලියට එන්නේ මුල් තැන ගන්න නෙමෙයි රිබන් පටිය කපන්න නෙමෙයි ඉටිපන්දම පත්තු කරන්න නෙමෙයි එහෙම සුද්ධ වුණේ නෑ කියලා අපි දෙවියන් වහන්සේව හැර යන්නේ නෑ අපි උන්වහන්සේ ළඟ ඉන්නවා හැබැයි අනිත් පැත්තෙන් අපි හැමෝගෙම යුතුයකමක් තියෙනවා හැමෝම එකතු කරගන්න එක එක්කෙනා වෙනස් එක පවුලක් හැටියට කිතුණු සංඝය ගොඩනංවන්න ඒ නිසා ප්‍රියාදර සහෝදර සහෝදරියනි අපි යාඥා කරමු අපි ස්වාමින් වහන්සේට ස්තුති කියමු පෙන්තකොස්ත මංගල්‍ය නිසා හැමදාම අපිට අලුත් වෙන්න පුළුවන් හැමදාම අපිට වෙනස් වෙන්න පුළුවන් ලොකු වාසනාවන්ත මොහොතක් සභාවේ ලස්සන තැන් හුඟක් තියෙනවා ඒ අතර මේ පෙන්තකොස්ත කියන අදහස අති ලස්සන අදහසක් ඉගැන්වීමක් මොකද ඒක කියනවා වෙනස් වෙන්න පුළුවන් ජීවිතය හදාගන්න පුළුවන් අලුත් වෙන්න පුළුවන් වැටිච්ච තැනින් නැගිටින්න පුළුවන් හැමදාම පෙන්තකොස්තයයි හැමදාම සභාවේ හැමදාම always Pentecost හැමදාම සභාවේ අපි ස්වාමීන් වහන්සේ ස්තුති කියන්න ඕනේ ඒ නිසා අපි යාඥා කරමු මේ කිතුණු සංඝය වෙනුවෙන් මංගල්‍ය පවත්වන දවසේ අපි යාඥා කරමු මේ දරු දරියන් වෙනුවෙන් ජේසුව ලබන අවුරුද්දයල්ලේ ලබන ඔවුන්ගේ අනාගතයේ ජේසුව එක්කලා ලස්සන සාර්ථක කරගන්න වරම් ලැබෙන්න කියලා අපි ඔවුන්ගේ දෙමව්පියන් වෙනුවෙන් යාඥා කරමු ඔවුන්ටත් තමන් ලැබූ වගකීම දෙමාපිය වගකීම නිවැරදිව ඉටු කරන්නට වචනයෙන්ද ආදර්ශයෙන්ද හැකියාව ලැබෙන්නට කියලා පිතාගේ පුත්‍රයාගේ ස්පිරිතු සාන්තුගේ නාමයෙන් ආමෙන්.
ආදරේ දෙවිපියාණෙනි, ඔබ වහන්සේගේ බැටළු නරවන අපව හරි මඟ ගෙන යාම සඳහා සුදුතුම් පියා ඇතුළු පූජක පැවිදි සියලු දෙනා හට ශුද්ධාත්ම මඟ පෙන්වීම ලබන පිණිසිල්ලා අපි යාඥා කරමු. ආදර දෙවිපියාණනි, අද දින ශුද්ධාත්මයන්න් වහන්සේ ලබාගත් අපහට උන්වහන්සේගේ මඟ පෙන්වීම තුළ අපගේ ජීවිත ගෙන යාමටත් ශුද්ධවන්ත ජීවිත ගත කිරීමටත් එසේ ස්වාමිනී, ඔබ වහන්සේ සැබවින්ම සවිශුද්ධය. සියලු සවිශුද්ධතාවය උල්පත ඔබ වහන්සේම. එහෙයින වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් ආයදිමු. අප එසේ යදුනිය මේ පඬුරු අපෝදේසා අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිකමැත්තෙන් තමන් පවරාදනු පෙර පූපය රැගෙන අප වහන්සේට තුති පුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ අවබෝධයසා පවරාදනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව ඔවුන් වහන්සේ සියම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද එය වගුරවනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න.
අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. එහෙයින් පියාණනි, ඔවුන් වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපයද ගැලවීමදායක කුසලානයද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටිමින් ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව ආයද සිටිමු. ස්වාමිනී මුලලොවේ පෙදරවාදනා වහන්සේගේ ශිරව සභාව සිහි කළ මැනව. ලියෝනෙත් කැප පොදු ඥානන්ද රේනානෙමකි අපගේ රාජගුරුතුමානන්ද සකල පූජක පිරිසද සමග එම සභාව දයාවරයෙන් පිරිපුන් වන්නට සලසුන් මැනව. Apostolul Patrișadăvă, este oamnă masă cădălarea preșește de mesanie de civa trece, dar pe care mă adă oficiala să facă pe neamcărnă. Utane vălaputrica prie sahodere, Bohanskidel kantar prie vișoase că veneațunu, anicuțiala de sfântă, Bohansige sui vatamandele alu privete, este antena අප සියලු දරුවන් ප්‍රාර්ථනා භාගවත් දේවාන්තර කන්දේ මරියාවන්ද භාගවත් අපෝස්තලවන්ද සමකල්ලි වහන්සේගේ කැමැත්ත කරගෙන ඉදිරියේ සියලුම සුද්ධවන්තයන් සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සියල්ලන් උත්සාහ කරනවා. කලෝන්හා සම්බෝධනස් ප්‍රශංසා කිරීමට වහන්සේගේ මහිමේ වන්දනා කිරීමට වහන්සේගේ Jesus Kristus වහන්සේ නමින් අප සමග බලාපොරොත්තු වෙනවා. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි සුදාඥානන් හා සමග එකට වසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහාටම අතුවේවා.
ආදර දෙවි පියාණනි, මේ උතුම් දිනයේ පළමුවරට ඔබ පුතුණුන්ගේ ශ්‍රී ශරීරයෙන් හා ශ්‍රී රුධරයෙන් අප ජීවිත පෝෂණය කරමින් අපට දනාය කළ වරප්‍රසාද වලට අපි ඔබ වහන්සේට තුති පුදමු. ආදර දෙවි පියාණනි, ජේසුව ලබන අප සැමට කැපවීමෙන් වැය ආත්මිකව සූදානම් කළ අප ආදරේ පියතුරු හා ගුරුවරුන්ගේ ජීවිත හා සේවය වෙනුවෙන් අපි ඔබ වහන්සේට තුති පුදමු. දයාබර දෙවි පියාණනි, ආදරයෙන් අප හදවත දහදුක් විඳිමින් අපව ජීවත් කරවන නිරන්තරයෙන් අපව රැක බලාගන්නා වූද අද දවසේ ජේසුව ලබා ගන්න අපව සූදානම් කළ අපගේ ආදරණීය දෙමාපියන් වෙනුවෙන් අපි ඔබ වහන්සේට තුති පුදමු. ආදර දෙවි පියාණනි, අපගේ අධ්‍යාපන කටයුතු වලදීද ජීවිත හැදගැස්මටද නිරන්තර වෙහෙස වෙන සියලුම දෙන වෙනුවෙන්ද අපි ඔබ වහන්සේට තුති පුදමු. අපගේ ආධාරය ස්වාමීන් වහන්සේගේ නාමයෙහිය. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. අපි ආඥා කරමු. ආදර දෙවි මහෝත්තමයාණනි, අපගේ ආරක්ෂාව සඳහා විශේෂයෙන්ම මරිය මෑණියන්ගේ මැදිහත්කම වැඩ සිටීම අප ජීවිත තුළ අත්දැකීමට එතුමිය තුළින්ම අපහට ලබා දුන් කාමයේ සලු 13 වෙනින් අපි ඔබ වහන්සේට තුති පුදමු. පියාණනි, ඒවා පළඳින ඔබ වහන්සේගේ පුතුණුවන්ගේ ශ්‍රී ශරීරයෙන් හා ශ්‍රී රුධිරයෙන් පෝෂ්‍ය වුණු මේ දරුවන් හට නිරන්තරයෙන් ශුද්ධවන්තයන්ගේ මාර්ගයේ ගමන් කරන්නට, මාර්ගයත් සත්‍යයත් ජීවනයත් වන ඔබ වහන්සේගේම පුතුණුවන්ගේ ඒ අඩිපාරේ යන්නට විශේෂයෙන්ම මරිය මාතාවන්සේ නිරන්තරයෙන් ඕනගේ හදවත් ඔබ වහන්සේට ඔසවන්නට වරම් දුන මැනව. එලෙසම රැකවල් දේවදූතයන්ගේ ආරක්ෂාව අත්දකිමින් ඔබ වහන්සේට ප්‍රසන්න ජීවිත ගත කොට යම් කිසි දිනක ඔබ වහන්සේගේම රාජ්‍යයට පැමිණීමේ වාග්ය ඔවුන් හට ලබා දුන මැනව. ඔවුන් පළඳන ඒ කාමෙන් සලු ධාතු ඔබ වහන්සේම ආශිර්වාද කළ මැනව. මිකීදේ අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම ලැබේවා.
මරිමව් හට සංඝය කැපකිරීමේ යාඥාව.
මහෝත්තම දෙවී පියාණනී කුමරි මරියාවන් ජන්ම පාපයෙන් නිදහස් කර විශ්වීය මාතාවන් ලෙස මෙලව ජනිත කළ ඔබ වහන්සේට අපි ස්තුති කරමු. පරමෝත්තම වූ ජේසු ක්‍රිස්තුනී මාංශගතවීමේ ප්‍රේමණීය අභිරහස තුළ ඕතුමියගේ කුස ශුද්ධ වාසභවනයක් කරගත්තා වූ ඔබ වහන්සේට අපි වන්දනා කරමු. පාරිශුද්ධ වූ ආත්මයාණනී කන්‍ය මරිය මාතාවන් වසා ගනිමින් ඇය තුළ ජීවමාන මන්දීරයක් සැදුවා වූ ඔබ වහන්සේ හට අපි මහිඳු ගුණගී ගයමු. කුමරි මරියාවන් වන අප මාතාවෙනි ජේසු සමිදානන් මෙන් නම් මේ කියා ඔබ ඇමතිමේ භාග්‍ය උදා කර දුන් ඔබතුමියට අපි ස්තුති කරමු. දෙවිඳු ඇරයුමට රැකී ලබා දෙමින් ශාරීරික මානසික ආත්මික සුවය දානය කරමින් දරු සම්පත් ලබා දෙමින් දෙවිඳු පාමුල අප උදෙසා යාඥා කළ මැනව අපෝස්තලවරුන්ගේ රාජේශ්වරිය වූ ප්‍රේමණීය අම්මේ එළඹෙන නව වසර පුරාවට ඔබගේ මාතෘකා ආශිර්වාදය ලැබීමේ මොහොත පැමිණ ඇත. ඔබගේ දෑසින් අප දෙස බලා ඔබේ දෙසවනින් අපේ අඳෝනාසා ඔබේ දෑත් අප වෙනුවෙන් ඔසවා අප උදෙසා යාඥා කළ මැනව. ආමෙන් ජේසු. अन्य मरियनी अपस्तुन्ये देवमैनियनी येसु अंगामित्रिये अपनी सा याज्ञा कलमन अन्य मरियनी अपस्तुन्ये Yesu alderwani dire apemisa yajna kalamene सर्व पराक्रम देवी महोत्तमयानन यानोद पुत्रयानोद शुद्धात्मयानोद आशीर्वाद तब आरक्षा करना सेवा आमीन. यान सामने देवी मासे सोस्त्र देवा Son